ආශා කියන්නේ තවත් එක සාමාන්‍ය තරුණියක්. ඉතින් අනිත් හැමෝම වගේ එයත් එයාගේ හවස් වරුවම ගත කරන්නේ එයාගේ ෆෝන් එකත් එක්ක. Facebook, TikTok, Instagram, YouTube මේ හැම සමාජ මාධ්‍ය ජාලයකම මාරුවෙන් මාරුවට ෆෝන් ස්ක්‍රීන් එක දිගේ උඩට පල්ලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ස්ටේටස් අප්ලෝඩ් කරන්න ඉතින් වැඩ ගොඩයි. ෆෝන් එකෙන් ඇස් අහකට ගන්න නම් වෙලාවක් නෑ. විශේෂම වැඩක් තිබුණොත් ඇරෙන්න දවසේ වැඩි වෙලාවක් ගත වුණේ මේ සමාජ මාධ්‍ය ජාල එක්ක. ඉතින් එක දවසක් එයා මේ විදිහට ෆෝන් එක දිහා බලන් ඉද්දි එක පාර්ටම එයාගේ ෆෝන් ස්ක්‍රීන් එක අඳුරු වුණා. තප්පර කීපකින් මුළු ස්ක්‍රීන් එක පුරාම එක මැසේජ් එකක් ඩිස්ප්ලේ වෙලා පෙනුණා. ඒ මැසේජ් එකේ තිබුණේ සියලු සමාජ මාධ්‍ය මේ මොහොතේ පටන් වසා ඇත. නැවත විවෘත වන්නේ හෙට උදේ 6ටයි. ඉතින් ආශා ඇප් එකෙන් ඇප් එකට ගිහින් බැලුවා. Facebook, TikTok, YouTube, Instagram මේ කොයි ඇප් එක ඕපන් කරත් එකම ස්ක්‍රීන් එකමයි පේන්නේ. මේ වෙද්දි එයාගේ බෝඩින් කාමරේ එයත් එක්ක ඉඳපු අනිත් හැම කෙනාම මේ අත්දැකීමට මුහුණ දෙමින් හිටියා. හැමෝම කලබල වෙන්න පටන් ගත්තා. ඒත් කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. ටික දවසක් යද්දි දැනගන්න ලැබුණා එයාලට විතරක් නෙවෙයි අනිත් හැම කෙනෙක්ටම මේ අත්දැකීමට මුහුණ දෙන්න වෙලා කියලා. හැමෝම මේ ගැන කලබල වුණා. දොස් කියන්න ගත්තා. ඒත් මේකට වග කියන්න කෙනෙකුත් නැහැ. හැම ඇප් එකක්ම ස්වයංක්‍රීයවම 6 වෙද්දි අක්‍රිය වෙලා යනවා. ඉතින් මුලින් හැමෝම මේ ගැන තරහෙන් අවුත්සාහගතව නොසන්සුන්ව හිටියත් සතියක් විතර යද්දී දේවල් ටික ටික වෙනස් වුණා. අමාරුවෙන් වුණත් ටිකෙන් ටික මිනිස්සු මේකට හැඩ ගැහෙන්න පටන් ගත්තා. මේ අතරේ එක දවසක් ආශා හවස එයාගේ ෆෝන් එක පැත්තකින් තියලා පොඩ්ඩක් එළියට ඇවිදින්න ගියා. මිදුලට බැහැලා අහස දිහා බැලුවා. ඉර බැහැගෙන යන අහස රතු රෝස කහ තැඹිලි නිල් පාටවල වල මිශ්‍රණයක් වෙලා හරි ලස්සන සිතුවමක් වගේ පෙනුණා. මේ දර්ශනය කවදාවත් නොදැනුණ තරම් සැහැල්ලුවකින් නිදහසකින් ආශාගේ මුළු හිතම පිරෙව්වා. ඒක හරිම සාමකාමී නිදහස් සැහැල්ලු හැඟීමක් කියලා ආශාට දැනුණා. ටික වෙලාවකින් එයා දැක්කා එහා වත්තේ ඉඳන් එහෙ මෙහෙ ඇවිදින අසල්වැසියෙක් එහා දිහා බලලා hina වෙනවා. එහා ගෙදර ඉන්න හැමදාම උදේට වැඩට යන හවසට වැඩ ඇරලා ගෙදර එන මේ කෙනාව හරියටම ආශා දැක්කේ අද. ඒ තරමටම මිනිසුන් ගෙවල් ඇතුලේ කාමර ඇතුලේ ෆෝන් ඇතුලේ හිර වෙලා ඉඳලා තියෙනවා. අසල්වැසි ආපද ගෙදරක ඉන්නේ කවුද කියලා නොදන්න තරමට මිනිස්සු හිර වෙලා තිබුණා. ඒත් ගව්ගානක් ඈතින් ඉන්න අයට නම් සමාජ මාධ්‍ය හරහා අපි කතා කරනවා නේද? හදිස්සියකදී උදව්වකට දුවගෙන ඉන්න මේ එහා පැත්ත ගෙදර ඉන්නේ කවුද කියලා අපි දන්නේ නෑ නේද? ආශා තව තවත් මේ විදිහට කල්පනා කරා. ඔන්න ඉතින් ඒ අතරේ ආශාගේ හොඳම යාළුවා එමි එයා තවත් වැඩක් පටන් අරන් තිබුණා. එමි කියන්නේ ආශාත් එක්ක එකම කාමරේ ඉන්න තවත් එක තරුණියක්. ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. හැබැයි ඒ ඉස්සර අවුරුදු ගානකින් එයා එකම සිතුවමක්වත් ඇඳලා තිබුණේ නැහැ. මොකද එයා දැන් හරි කාර්යබහුලයි. දවසේ ඕපදූප ටික හොයන්න Facebook එකට ගියාම එතරම් පැය ගාණක් ඉවරයි. ලයික් කමෙන්ට් දාන්න, එයාගේ පෝස්ට් වලට එන ලයික් කමෙන්ට් වලට රිප්ලයි කරන්න හවස් වරුවත් රෑ වරුවත් මදි ඉතින්. උදේ ඉඳන් හවස් වෙනකල් දෛනික වැඩ ටික කරාම හවස් වරුව රෑ වරුවම ගෙවුනේ ෆෝන් එක ලැප්ටොප් එකත් එක්ක. ඒත් අවුරුදු ගානකට පස්සේ එමි ආයෙම පින්සල අතට ගත්තා.
දියසායම් වලින් සුදු කොළයක ලස්සන සිතුවමක් අඳින්න පටන් ගත්තා. ඒ නිහඬ හවස්වරුවේ වෙන කරන්න දෙයක් නැති නිසා. අවුරුදු ගානකට පස්සේ එයාගේ අතින් සිතුවම් වෙන මේ සිතුවම කලින් තරම් ලස්සන නෑ කියලා එමිට තේරුණා. එයාට එයාගේම හැකියාවන් අමතක වෙලා කියලා තේරුණා. ඉස්සර එයා ආසාවෙන් චිත්‍ර ඇඳපු හැටි, එයාගේ අතින් ලස්සන නිර්මාණ සිතුවම් වුණ හැටි, ඒ නිර්මාණ දිහා බලලා එයා සතුටු වුණ හැටි මේ හැමදේම එයාට මතක් වුණා. අවුරුදු ගානකට පස්සේ ආයෙම පින්සල අතට ගත්තාම එයාගේ හිතට දැනුණ සතුට, නිදහස මේ හැමදේම මහ පුදුමාකාර විදිහට එයාට දැනෙන්න පටන් ගත්තා. ආයෙම කොහොම හරි එයා ඉස්සර හිටපු තත්වෙට එයාගේ හැකියාවන් දියුණු කරනවා කියලා එමි තදින්ම හිතාගත්තා. ඉතින් දවසින් දවස ගෙවිලා ගියා. මෙන්න තවත් පුදුමයක්. ආෂා, එමි මෙයාලගේ බෝඩින් කාමරේ මේසේ උඩට පොතක් ඇවිල්ලා. කවදාවත් පොතක් කියවපු නැති රියා මේ පොත මෙතනට ගෙනල්ලා තියෙන්නේ කියලා දැනගත්තාම එයාලට තවත් පුදුම හිතුණා. ඉතින් ආෂාගේ එමිගේ සංවාදයේ මැදට ආපු රියා මෙන්න මෙහෙම කිව්වා. හවස් වරුවේ කරන්න දෙයක්වත් නැහනේ. කම්මැලිකමට ලයිබ්‍රරි එකකින් පොතක් ගෙනාවා කියවන්න. ඔයාලා දන්නේ නැහනේ වැඩක්. කවදාවත් නැතුව කොලෙජ් ලයිබ්‍රරි එකේ භාගයක්ම හිස් වෙලා. මං හිතන්නේ අපේ කට්ටියටම ලයිබ්‍රරි එකක් තියෙනවා කියලා මතක් වෙලා තියෙන්නේ සෝෂල් මීඩියා ක්ලෝස් කරාට පස්සේද කොහෙද? ඉතින් මෙන්න මෙහෙම කියලා රියා පොතත් අරන් බල්කනියට ගියේ කෝපි එකකුත් හදාගෙනමයි. ඉර බැහැගෙන යන හවස් වරුවක කළුවර වැටුණ නිහඬ නිස්කලංක රැයක ජනේලයක් අයිනේ හරි බල්කනියකට වෙලා හරි උණුසුම් කෝපි එකක් රස විඳින ගමන් පොතක් කියවනකොට දැනෙන හැඟීම, ඒ හැඟීම මහ පුදුමාකාර දෙයක් කියලා රියාට තේරුණා. වැස්ස දවසක හවසට මේ හැඟීම දෙගුණ තෙගුණ වෙලා දැනෙන හැටි රියා අනිත් අයටත් පැහැදිලි කරා. ඒක මහ පුදුමාකාර නිදහස් නිස්කලංක හැඟීමක්. පැය ගාණක් සෝෂල් මීඩියා හිටියට මේ හැඟීම කවදාවත් ගන්න බෑ කියලා රියාට තේරුණා. කවදාවත් පොතක් කියවපු නැති රියා දැන් හැමදාම හවසට පිස්සුවෙන් වගේ පොත් කියවන්න පුරුදු වෙලා ඉන්න හැටි හැමෝම දැක්කා. මාසෙකට විතර පස්සේ මේ යාළුවෝ ටික කතා වුණා හවස් වරුවේ බෝඩිම ළඟ තියෙන උද්‍යානයට ඇවිදින්න යන්න. උද්‍යානයට ගියාට පස්සේ එයාලා දැක්කා කවදාවත් නැති තරම් උද්‍යානයේ මිනිස්සුන්ගෙන් පිරීලා, තැන් තැන්වල මිනිස්සු වට වෙලා සතුට සාමිච්චි යෙදෙනවා. තව තැන්වල තරුණ තරුණියන් එකතු වෙලා ක්‍රීඩාවල් කරනවා. තව තැනක යෝග පුහුණුවීම් කරන කණ්ඩායමක්. තව සමහරු නිදහසේ ආස දෙස බලමින් වටපිට බලමින් ඉඳගෙන හිටියා. තව සමහරු නිදහසේ ඇවිදිනවා. සමහරු වට වෙලා කෑම බෙදා හදාගෙන කනවා. පුංචි ළමයි එකට රොක් වෙලා සෙල්ලම් කරනවා. ජල ක්‍රීඩා කරනවා. මිනිස්සු කවදාටත් වඩා ඇවිදිනවා, ක්‍රීඩා කරනවා, සිනාසෙනවා, විඳිනවා. ඔවුන් දැක්කා. වෙනදට හවස් වරුවම, රෑ වරුවම සමාජ මාධ්‍යවල, ෆෝන්වල, ඩිජිටල් තිරවල හිර වෙලා ඉන්න මිනිස්සු, Taman විසින්ම කූඩුවල හිර වුණ මිනිස්සු, Tamanම Tamanගේ ජීවිතේ සැබෑ නිදහසට අගුළු දාගත්ත මිනිස්සු අද ඒ හිරවීමෙන් නිදහස් වෙලා. මේ වෙනස පටන් ගත්තේ කොතනින්ද කියන්න මේ වෙද්දි හැමෝම වගේ තේරුම් අරන් තිබුණා. ටික දවසකින් කොලෙජ් එකේ නිවාඩුව ලැබුණ නිසා ආශාත් එයාගේ යාළුවනුත් ගම්බිම් ගෙවල් වලට ගියා. වෙනදට ගෙදරට ගිහින් නාලා කාලා කාමරයට ගිහින් පුරුදු විදිහට ෆෝන් එක අතට ගන්න ආශා කවදාවත් නැතුව කාලා බීලා ගෙදර එක්ක කතාවට ආවා. YouTube කතා ලෝකෙන් මිදුණ අම්මා තාත්තා සාලේ මැද දොඩමළු වෙලා හිටියා. හවස් වරුවම කාමරය ඇතුලේ සමාජ මාධ්‍යවල සැරිසරන අක්කා
එදා හවස් වරුව ගත කරලා රස කෑමක් හදලා තිබුණා. Facebook, TikTok වලම කාලය ගත කරපු මල්ලි කවදාවත් නැතුව අම්මගේ කරේ එල්ලලා විහිළු කරමින් හිටියා. ගෙදර වාතාවරණය ගොඩක් වෙනස් වෙලා තිබුණා. හැමෝම එකට ඉන්න හවස් වරුව, රෑ වරුව සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබුණා. වෙනදට හැමෝම තම තමන්ගේ ෆෝන් එකේ තම තමන්ගේ ලෝකවල. ඒත් දැන් පවුලේ අය වෙනදට වඩා ලෙන්ගතුයි, සමීපයි කියලා හැමෝටම තේරුණා. ඔන්න ඉතින් තවත් එකක්. 6න් පසු තේපැන් සංග්‍රහය කියලා වෙනම එකක් හදාගෙන අසල්වැසි අය, පවුලේ අය හවසට එක ගෙදරකට එකතු වෙලා විනෝද වෙන පුරුද්දක් අලුතෙන් පටන් ගන්න තිබුණා. ඉතින් පහෝදා ආශාගේ ගෙදරට කට්ටිය එක්රොක් වුණා. තේපැන් සංග්‍රහය අතරේ පාන් එක්ක කන්න හදපු කුකුල් මස් හොද්දේ රසයට වඩා කතාවල රසය හොඳයි කියලා කාටත් තේරුණා. කවුරු ගාවවත් ෆෝන් එක නෑ. ලෝකෙට පේන්න ෆොටෝ ගහලා ස්ටේටස් අප්ලෝඩ් කරලි නෑ. හැමෝම ඒ මොහොත තුළ ජීවත් වුණා. කවු ගානක් ඈත ඉන්න මිනිස්සු එක්ක නෙවෙයි, Taman එක්ක ඒ මොහොතේ ඉන්න අය එක්ක ජීවත් වුණා. ඒ මොහොත තුළ දැනෙන්න ඒ සතුට, නිදහස හදවතින්ම වින්දා. වෙනදට වඩා මිනිසුන් තමන්ගේ අයට ලෙන්ගතු වුණා. සමීප වුණා. ගොඩාක් දේවල් වෙනස් වුණා. මිනිස්සු රෑ 9-10 වෙද්දී නිින්දට යන්න පුරුදු වුණා. තරුණ තරුණියන් රෑ 12-1-2 වෙනකන් ඩිජිටල් තිරයක හිර වෙලා අවුරුදු ගාණක් Tamanට නැති කරගත්ත සුවබර නිින්දේ නියම වටිනාකම තේරුම් ගත්තා. මිනිස් ශරීරයට ප්‍රමාණවත් තරම් සුවබර නිින්දකට පස්සේ කවුරුත් පහුවදා හරි ප්‍රබෝධයෙන් නැගිටින්නට පුළුවන් බව දැනගත්තා. උදේ ඉඳන් හවස වෙනකන් ගෙවුන වෙලාව කොච්චර විඩාපර වුණත් හවස් වරුව, රාත්‍රිය ඒ විඩාව සම්පූර්ණයෙන් සුව කරන දවසේ ආදරණීයම, නිදහස්ම, විනෝදාත්මකම ඒ වගේම සුවබරම වෙලාව වුණා. පහුවදා උදේ 6ට සමාජ මාධ්‍ය නැවත විවෘත වන බව කවුරුත් දන්නවා. ඒත් රාත්‍රිය ඒ මිනිසුන්ට Taman ජීවත් වෙනවා කියලා දැනෙන වෙලාවක් වුණා. පෝස්ට් එකකට, ෆොටෝ එකකට වැටෙන ලයික් ගානට, කමෙන්ට් ගානට, Facebook එකේ, Instagram එකේ ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා ගානට, ෆොලෝවර්ස්ලා ගානට දෙන වටිනාකම අර්ථ ශූන්‍ය වටිනාකමක් බවත්, තමන්ගේ අතේ දුරින් තමන් වටේ ඉන්න අයගේ වටිනාකම වැඩි බවත් කවුරුත් තේරුම් ගත්තා. මේ හැමදේම දිහා නිහඬවම අවබෝධයෙන් යුතුව බලා හිටපු ආශා නැවත නැවතත් මෙහෙම හිතුවා. සමාජ මාධ්‍ය ජාල සියල්ල හවස 6න් පසු වසා දැමුවා කියලා අපි කවුරුත් හිර වෙලා හිටියද? නෑ, හිර වුණ තැනින් අපි නිදහස් වුණා. ඉතින් යාළුවනේ පොඩ්ඩක් හිතලා බලන්න. ඇත්තටම එහෙම වුණොත් මොකක් වෙයිද? සමාජ මාධ්‍ය ජාල අපිට ඕන. ඒත් මේ වෙන විට අපි අපගේ සීමාවන් අභිබවා සමාජ මාධ්‍ය ජාලවල හිර වෙලා ඉන්නේ. අපි ඇබ්බැහි වෙලා කියලා අපිට නොතේරෙන තරමටම අපි ඒකට හිර වෙලා ඉන්නේ. පාසල් යන වයසේ ඉඳන් වැඩිහිටි අය දක්වා Taman විසින්ම මේ රැහැන තුල අකුළු දාගෙන ඉන්නේ. ඔයාගේ ෆෝන් එකත් එක්ක ගත කරන වෙලාව දවසට පැය කීයක්ද? ඒ පැය ගාන ඇතුලේ ඔයාගේ ජීවිතේට අර්ථවත් දෙයක් වෙනවද? මේ පැය ගාන මං වෙන දෙයකට යොමු කරොත් මට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? හිතන්න, අවබෝධයෙන් දකින්න, සීමාවන් පවත්වා ගන්න. ඔයාගේ ජීවිතය තුළ ඔයාට කරන්න තව බොහෝ දේවල් ඉතුරු වෙලා තියෙනවා කියලා මතක තියාගන්න. ඉතින් යාළුවනේ, මේ වීඩියෝ එක ඔයාලා රස වින්දා නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.